ඇත්තටම මේ බයික් එකේ ආෆ්ටර් මාකට් පාර්ට්ස් නම් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරනවද කියලා මටත් හිතා ගන්න අමාරුයි. ඉතින් මේ තමයි මොඩිෆිකේෂන්ස් 40කට වඩා කරලා තියෙන fully modified කියන වචනට උපරිම සාධාරණයක් ඉටු කරන Yamaha WR250X 2016 එකේ බයික් එකක් වගේම තමයි මේ බයික් එකත් සෙල් කරන්න තියෙන බයික් එකක්. ඉතින් මේ WR කියන බයික් කැටගරි එක ඉස්සලම Yamaha ඉන්ට්‍රොඩියුස් කරන්නේ 2008 එකේ වගේම තමයි. මේ කැටගරි එකේ WR250F, WR250R, WR250X කියලා බයික් කැටගරි තුනක් බලා ගන්න පුළුවන් වගේම AWR ලයින්අප් එකෙත් ලස්සනම most famousම බයික් එක තමයි මං ගාව මේ තියෙන WR250X කියන බයික් එක. ඉතින් මේ බයික් එකේ ආෆ්ටර් මාකට් පාර්ට්ස් වලට යන්න කලින් අපි මේ බයික් එකේ තියෙන ස්පෙෂල් දේවල් ගැන කතා කරොත් max RPM එක 10000ක් horse power 31ක Yamaha ලාගේ off road racing technology එකත් එක්ක එන powerful 250cc engine එක, lightweight aluminium frame chassis එක, මේ year එකේ 250cc bikes වල සෑහෙන්න කලාතුරකින් දකින්න හම්බ වෙන fully adjustable suspension, 17 inch wheels එක්කම මේ WR lineup එකේ එන engines අනිත් මේ category එකේ එන engines එක්ක බැලුවොත් engine lifetime එක පැත්තෙනුත් ගොඩක් වැඩි, ඒ වගේම low maintenance engine එකක් තමයි එන්නේ. අනිත් දේ තමයි මේ බයික් එක ගොඩක් අය supermoto racing, stunt travel වගේ දේවල් වලටත් use කරනවා. මොකද මේ බයික් එකේ හැම පැත්තක්ම බලලා develop වුණ බයික් එකක්. ඉතින් එහෙනම් අපි දැන් මේ බයික් එකේ එන after market setup parts ටික ගැන කතා කරලිමු. මොකද මේ බයික් එකේ එච්චරටම setup parts තියෙනවා. මුලින්ම අපිට setup handle bar clamps, setup front fork top cap, setup engine nut, setup monoshock link, setup gas cap, setup carbon fiber chassis guard, setup front pocket guard, setup chain guard, setup gear shifter pedals and brake pedals, setup oil filter cup and engine oil nut, setup chain adjuster. මෙන්න මේ විදිහේ setup parts තුනක් එක්කම signal lights උත් include වෙන setup handle guard, setup rear brake caliper guards. මට 40 ගානම නම් කියන්න බෑ. හැබැයි මම තව ටිකක් කියන්නම්. මේ බයික් එකේ exhaust sound එක ලස්සනට එළියට දෙන්න helpful වෙන Yoshimura RS4J rainbow colored exhaust, carbon fiber engine guard, FMF mega bomb, ලංකාවේ ගොඩක්ම rare Frendo brand එකෙන් එන clutch and brake master pump, Renthal brand එකෙන් handlebars, Daytona RPM and temperature meter, Daytona front signal light, DRC rear signal lights, Active Racing brand එකෙන් number plate bracket එක, JFG Racing carbon fork protection guard, Beat Racing adjustable foot pegs, Vice gear carrier, modified visor. අම්මෝ දැන් ඇති නේද? මට කියන්න බැරි වුණ ඉතුරු ඔක්කොම ආෆ්ටර් මාකට් පාර්ට්ස් එක මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ගිහලා චෙක් කරලා බලන්න. ඉතින් දැන් අපි මේ බයික් එකේ බොඩි එක පැත්තට ආවොත් මෙන්න මේ විදිය ලස්සන white gold black කියන කලර්ස් වලින් එන බොඩි කිට් එකත් එක්ක gold color wheels එකතු වුණාම WR lineup එකේ ලස්සනම බයික් එක මේ බයික් එක කියන එක අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. තව අපිට මේ බයික් එකේ 7.6 fuel tank එකක් එක්කම මේ බයික් එකේ seat height එක මිලිමීටර් 895ක් විදිහට. දැන් අපි ඔහොම මේ බයික් එකේ මයිලේජ් එක පැත්තට ආවොත් මේ බයික් එකේ මයිලේජ් එක අපිට කිලෝමීටර් 14288ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පිස්සු හැදෙන බයික් එක ගැන කතා කරනවා නම් තව